Hi everyone. Good morning හැමෝටම. ඉතින් ඔන්න අද තාම අලුත් වීඩියෝ එකක් අරගෙන සඳුදා දවස අලුත් සතියක ආරම්භයක්. ඉතින් එදා සිකුරාදා මම වීඩියෝ එකක් දැම්මා. ඒකට ගොඩක් ප්‍රතිචාර තිබුණා. ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා. ගොඩක් අය වීඩියෝ එක බලලා තිබුණා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි කියන ගමන් මම අද හිතුවා පොඩ්ඩක් කතා කරන්න අපේ උසස් පෙළ කරන නංගිලා මල්ලිලාට. ඉතින් මම විශ්වාස කරන විදිහට මගේ ජීවිතේ මගේ ප්‍රධානම හැරවුම් ලක්ෂය උනේ මේ උසස් පෙළ විභාගය. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් එහෙම නෙමෙයි, උසස් පෙළ කියන්නේ තවත් විභාගයක් විතරයි. හැබැයි ඒක නැතුව ගේමක් ගහපු ඕන තරම් මිනිස්සු ඉන්නවා කියලා. ඔව්, ඒක එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ අම්මට තාත්තට ඔයාව ප්‍රයිවට් කැම්පස් එකට යවන්න සල්ලි නැතිනම් අද මේ වර්තමාන සමාජයේ ඔයාට ගේමක් ගහගන්න, ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න මම දකින විදිහට තියෙන ලේසිම මාර්ගය තමයි අපොස උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න එක. ඉතින් මේ දවස්වල උසස් පෙළ විභාගය පැවැත්වෙනවා ලංකාවේ. ඉතින් ඔයා මේ පාර උසස් පෙළ විභාගයට මුහුණ දුන්න දරුවෙක් නම් ඔයාට විභාගයේ ෂුවර් නම් කිසි ප්‍රශ්නයක් නැත්තම් ඔයා මේ වීඩියෝ එක බලන්න එපා. හැබැයි ඔයා ඉන්නේ දෙගිඩියාවෙන් නම් අනේ ඇයි මම තව ටිකක් වැඩ කරේ නැත්තේ කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක ඔයාට. ඒ වගේම ලබන අවුරුදු උසස් පෙළ ලියන්න ඉන්න ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ඔයා මේ වීඩියෝ එක දිගටම බලන්න. ඔයා කුමන තරාතරයක හිටියත් ඔයාගේ කැපැසිටි එක මොන මට්ටමේ තිබුණත් මේ උසස් පෙළ කඩේම ඔයාට ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා. ඔයාට තව අවුරුද්දක් තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයයි. ඒ තමයි ඔයා උසස් පෙළ පාස් විය යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුර ඔයාගේ හිතේ හදාගන්න. එතකොට ඔයාගේ හිතේ අරමුණක් හැදෙනවා මම මේ විභාගයේ සමත් විය යුතුයි කියලා. ඔයාගේ හිතේ පිළිතුරක් නැත්තම්, ඔයාගේ හිතේ අරමුණක් නැතිනම් ඇයි මං උසස් පෙළ පාස් විය යුත්තේ කියන ප්‍රශ්නයට ඔයා කවදාවත් ඔයාට ගුරුවරු දිය කරලා පොවන්න හැදුවත් අධ්‍යාපනය ඔයා කවදාවත් ඒක ධාරණය කරගන්නේ නැහැ. මට තව පුංචි දෙයක් කියන්න ඕනේ. ඔයා හිතන්න අද ඔයා ඉන්නේ ඔයාගේ උසස් පෙළ ලියලා ප්‍රතිඵල බලාගෙන. ඔයාට එකපාර නිවුස් එකක් එනවා උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළේ කියලා. ඉතින් ඔයා මොන මට්ටමේ හිටියත්, ඔයා මොන විදිහට ඔයාගේ විභාගයට මුහුණ දීලා තිබුණත් ඔයාට මේ ප්‍රතිඵලය බලන්න වෙනවා. ඉතින් මේ ප්‍රතිඵලය බලන වෙලාවේ ඔයාගේ අපේක්ෂිත ප්‍රතිඵලය ඒ රිසල්ට් ෂීට් එකේ ඔයා දැක්කේ නැත්නම් ඔයා කරපු කියපු හැමදේම මතක් වෙනවා. ඒ වෙලාවට විසඳුම් හොයන්න ඔයාට හැකියාවක් එන්නේ නැහැ. මගේ අම්මා තාත්තා අමාරුවෙන් හම්බ කරලා දීපු සල්ලි මං හරි විදියට වියදම් කරා නම්, මං ක්ලාසස් වලට හරියට ගියා නම්, මං ගෙදර වැඩ ටික හරියට කරලා අරමුණක් තියන වැඩ කරා නම් මං අද මේ කඩේම ජය ගන්නවා නේද කියලා. එතකොට ඔයා ගොඩක් පරක්කු වැඩි. ඉතින් ඔයාට තව අවුරුද්දක් තියෙනවා අදම තීරණය කරන්න. අදම අර මම කියපු ප්‍රශ්නයට පිළිතුර ඔයාගේ හිතේ ගැඹුරුම තැන ධාරණය කරගන්න. ඊට පස්සේ ඔයා ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරන්න. ඔයාගේ කැපැසිටි එක අඩු දරුවෙක් නම් ඔයා අනිත් කෙනා පැය 5ක් පාඩම් කරද්දී ඔයා පැය 10ක් 15ක් දක්වා එක වැඩි කරන්න. වැඩි කරලා yes I am ready කියන තැනට එනකන් ඔයාගේ ගේම අතාරින්න එපා. ඉතින් ඔයාගේ යාළුවව කරගන්න, ඔයාගේ පන්තියේ හොඳට වැඩ කරන දරුවව. ඔයාගේ යාළුවා කරගන්න ඔයාගේ ටියුෂන් ක්ලාස් එකේ හොඳටම වැඩ කරන දරුවව. ඉතින් ඔයා ඒගොල්ලෝ කරන වැඩ බලාගෙන ඔයත් ඉබේම ඒ වැඩ ටික කරනවා. අද ඉඳන් ඔයා වැඩ කරන්න පටන් ගන්න. ඔයාගේ හිතේ අරමුණක් තියාගෙන ඔයා තව අවුරුද්දකින් ඔයා එන රිසල්ට් ෂීට් එකේ ඔයා දකින්න ආස කැමති අකුරු තුන මොකක්ද කියලා හිතාගෙන ඔයා අද ඉඳන් වැඩ කරන්න පටන් ගන්න. ඔයාගේ ජීවිතේ ඔයා ජය ගන්න ගමන නවත්තන්න කිසිම පුද්ගලයෙකුට හැකියාවක් නැහැ. ඉතින් උසස් පෙළ නිසා තමන්ගේ ජීවිතේ ජයගත්ත, උසස් පෙළ හැරවුම් ලක්ෂයක් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔයාටත් පුළුවන් ඔයාගේ කතාව යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් ඒක බලලා තවත් කෙනෙකුට ධනාත්මක චින්තනයක් කරගන්න අවස්ථාවක් තියෙයි.
ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අපි ෆලෝ කරලා තියාගන්න. අපේ මේ මැසේජ් එක ඔයාගේ යාළුවන්ට යවන්න. උසස් පෙළ ලියන්න ඉන්න දරුවන්ට යවන්න. ඒගොල්ලොන්ගේ ජීවිතය සාර්ථක කරගන්න තවත් වීඩියෝ ඉදිරියේදී අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයාලට.